මෙතන මම B3 PCI 4 කියලා එකක් සේව් කරලා තියෙනවා හන්දිය ටවර් එක කියලා. මේක ඉතින් කියන්න ඇත්තම හන්දිය ටවර් එකක් තියෙනවා. ඉතින් ඒකේ බෑන්ඩ් 3 සෙල් එකක් තමයි මම මේ සේව් කරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේකට හොඳට සිග්නල් තියෙනවා මට මතින්ට. ඉතින් මම ඔයගලන්ට ඊයේ ගෙනාව 4G ටෙස්ට් එකක් X25 Pro router එකේ AW1000 router එකේ. ඉතින් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ බෑන්ඩ් ලොකින් ගැන සහ සෙල් ලොකින් ගැන. ඉතින් AW1000 router එක පාදක කරගෙන මට ඔයගලන්ට පොඩි දෙයක් කියන්න තියෙනවා AW1000 router එක ගැන. ඉතින් කියනවා නම් AW1000 කියන්නේ මට සෙල් ලොකින් සහ බෑන්ඩ් ලොකින් වලට හම්බුණ eSIM router එකක්. සෙල් ලොකින් බෑන්ඩ් ලොකින් විතරක් නෙමෙයි මේක තව ගොඩක් ෆීචර්ස් තියෙනවා OpenWRT operating system එක මේකේ තියෙන නිසා. ඉතින් මම අද ඔයගලන්ට පෙන්නනවා easily band lock සහ cell lock පාවිච්චි කරන්න කොහොමද කියලා මේ AW1000 5G router එකේ. ඉතින් band lock සහ cell lock කියන්නේ මොකක්ද කියලා ගොඩක් කට්ටිය දන්නවනේ. basically මේකේ තේරුම තමයි ඔයාලට bands මාරු කරලා බලන්න පුළුවන් ඔයාලගේ internet speed එක වැඩි කරගන්න පුළුවන්ද කියලා. cell lock කරන එකත් අදහස ඒකම තමයි ඔයගලන්ට දැන්ට connect වෙන cell එක හැර තවත් cells වලට connect වෙන්න පුළුවන්ද කියලා බලලා ඒකෙදි connect වෙන්න පුළුවන් නම් ඔයාලට ඊට වඩා speed එකක් ඒ cell වලින් ගන්න පුළුවන්ද කියලා try කරලා බලන්න පුළුවන්. හරි අපි දැන් ගිහලා බලමු AW1000 router එකේ මේක easily කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සරලා මම මගේ AW1000 router එක log වෙනවා මේ විදිහට. ඊට පස්සේ මගේ modem එකේ information එකට ගියාම මේ විදිහට තමයි මට main cell tower එකෙන් මට service එක එන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා band 1 cell දෙකයි band 3 cell එකයි connect වෙලා තියෙනවා මට. ඉතින් මේ විදිහට තමයි මට main tower එකෙන් signal එන්නේ automatically. අපි බලමු මේ වෙලාවේ මේ peak time එක අපි බලමු peak time එකේ මට 3CA වලින් කොච්චර ස්පීඩ් එකක් එනවද කියලා. ඩවන්ලෝඩ් විදිහට තින් අපිට MBPS 14ක් තමයි පෙන්වන්නේ. අප්ලෝඩ් ස්පීඩ් එකත් සාමාන්‍යයෙන් MBPS 2කට කිට් වෙන්න වගේ තමයි යන්නේ. ඒ කියන්නේ 2 Mbps කිට් වෙන්න වගේ යනවා. right ඉතින් peak time එක නිසා මේ වගේ performance level එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් මේ වගේ situation එකක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඕගලන්ට neighbor cells scan කරලා ඔයාලට වෙනත් cells අහු වෙනවද? ඒ cell වලට connect වෙන්න පුළුවන්ද? ඒ cell speed ද කියලා ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදි මම already try කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම මගේ AW1000 එකේ AT commands වලට යනවා. AT commands වලට ගියාම මම මෙතන මට අහු වෙන neighbor cells ටිකක් මම මේ විදිහට customize කරගෙන තියෙනවා. ඉතින් මම ඒවා මේ විදිහට save කරගෙන තියෙනවා මගේ AT commands වලට මට පාවිච්චි කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි සමහර routers වල cell locking තිබ්බත් අපි manually cell locking details එකට enter කරන්න ඕනේ. ඒ කියන්නේ frequency එකයි PCI number එකයි අපි එකට වෙනම enter කරන්න ඕනේ. හැබැයි මේකෙදි එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට AT commands වලට ඒ අදාළ settings save කරලම ඒ PCI details, ඒ cell details save කරලම තියන්න පුළුවන් අපිට ඕන වෙලාවක පාවිච්චි කරන්න. ඉතින් ඒක වාසියක්. මෙතන මම B3 PCI 4 කියලා එකක් සේව් කරලා තියෙනවා හන්දිය ටවර් එක කියලා. මේක ඉතින් කියන්න ඇත්තම හන්දිය ටවර් එකක් තියෙනවා. ඉතින් ඒකේ බෑන්ඩ් 3 සෙල් එකක් තමයි මම මේ සේව් කරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේකට හොඳට සිග්නල් තියෙනවා මට මතින්ට. ඉතින් මම දැන් ඒක ඔයගලන්ට ලොක් කරලා පෙන්නන්න. ඉතින් මම මේ විදිහට මේ කමාන්ඩ් එක සිලෙක්ට් කරගන්නවා මෙතනින්. ඒකලා මම මෙතනින් send කමාන්ඩ් එක දෙනවා. ඒකලා අපේ modem information එකට ගිහිල්ලා බැලුවොත් මේ විදිහට ඔයගලන්ට මෙතන පේනවා ඇති ෂණිකව අපේ AW1000 router එක band 3 physical cell ID 4 වලට ෂණිකව connect වුණා. router එක restart කරන්න ඒක අතන්දර මොනවත් නැහැ. අපි command එක දීපු ගමන් router එක automatically ටක් ගාලා connect වෙනවා දාලා cell එකට. ඉතින් අපි මේ cell එකේ performance බලමු speed test එකක් දාලා කොහොමද කියලා මේ වෙලාවේ. ඩවන්ලෝඩ් ස්පීඩ් එක MBPS 40කට කිට් වෙන්න පෙන්නනවා. ඒ කියන්නේ අපිට දැන්ට 39.2ක් වගේ තමයි පෙන්වන්නේ MBPS. අපිට අප්ලෝඩ් ස්පීඩ් එකත් MBPS 70කට කිට් වෙන්න පෙන්නනවා. ඉතින් මේ ගත්තාම මේ සෙල් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ අප්ලෝඩ් ස්පීඩ් එක හැම වෙලෙම වැඩි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට 70 MBPS වගේ එනවා මේකේ අප්ලෝඩ් ස්පීඩ් එක.
ඉතින් YouTube Facebook වගේ වීඩියෝ එකක් කරලා ටග් ගාලා අප්ලෝඩ් කරගන්න මේ වගේ සෙල් එකක් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි AW1000 එකේ සෙල් ලොකින් වැඩ කරන්නේ. හරිම easy ටග් ගාලා වැඩේ කරගන්න පුළුවන්. රීස්ටාර්ට් කරන්න ඕනේ රවුටර් එක. ඒ වගේම අපිට සෙල් ලොකින් ඩීටේල්ස් AT කමාන්ඩ්ස් වලට සේව් කරලා තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට ටග් ගාලා කමාන්ඩ් එක එක්සිකියුට් කරලා සෙල් එක ලොක් කරගන්න පුළුවන්. ඉතින් මම ආපහු මගේ මේන් ටවර් එකට මම දැන් ස්විච් වෙනවා. ඉතින් ඒකට ඕගොල්ලන්ට මේකට ගිහිල්ලා මේකේ තියෙන කමාන්ඩ් එකක් clear cell lock කියලා ඒක දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පේනවා උඩම දේවාලෙකම ටවර් B1 PCI 154 කියලා තියෙනවා. ඉතින් ඒ තමයි මගේ මේන් ටවර් එක. ඉතින් මම මේ කමාන්ඩ් එක මෙහෙම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා send command කියන එක දෙනවා. ඒ දීපු ගමන් අර වගේම තමයි අපේ AW1000 router එක ශනිකව ඒ ටවර් එකට මේ විදිහට 3CA connect වෙනවා. ඉතින් සෙල් ලොකින් යන්නේ මේ විදිහට තමයි. ඊළඟට අපි බලමු බෑන්ඩ් ලොකින් ගැන. ඉතින් බෑන්ඩ් ලොකින් වලට මෙතන තියෙන preferred LTE 5G bands කියලා ඕගොල්ලන්ගේ firmware version එක මත මේ options තියෙන තැන මේ settings තියෙන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මගේ firmware එකේ තියෙන මෙන්න මේ විදිහට. ඉතින් මෙතනට ගියාම අපිට මෙතනින් customize කරගන්න පුළුවන් අපේ 4G bands මොනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන band 13 විතරයි select කරලා තියෙන්නේ. මට මොකද ඒ bands දෙක විතරක් අවශ්‍ය නිසා. බෑන්ඩ් ලොක් ගැන වැඩි දෙයක් කියන්න නැහැ. ඒකේ රීස්ටාර්ට් කරන්න මොනවත් නැහැ. අපිට අදාළ බෑන්ඩ්ස් ටික මෙතෙන්ට දාපු ගමන් දාලා මෙතන apply changes දීපු ගමන් බෑන්ඩ් ලොක් එක ශනිකව apply වෙනවා. ඉතින් බෑන්ඩ් ලොකින් සහ සෙල් ලොකින් easily කරගන්න පුළුවන් AW1000 router එකේ.